කුණාටුවක්ම හැමදාටම තියෙන්නේ. ලස්සන දවස් තියෙනවා. මම සරත් තිරතුවේ පිපෙන මලක් වගේ. ඒ මල් පිපෙන්න කලින් පොළවේ යට ගැඹුරු මුල් දාන්න. වීඩියෝ එක බලන්න කලින් subscribe කරන්න අමතක කරන්න එපා. එක්තරා විද්‍යාලයක සඳලි නමින් දරුවෙක් හිටියා. ඇගේ මුහුණේ හැමදාමත් නිහතමානී සිනහාවක් තිබුණා. ඇය බොහෝ විට පන්තියේ අන්තිම අසනේ ඈතට වන්නට වාඩි වී සිටියා. වෙනත් දරුවන් පහසුවෙන් ගණිතයේ සංකීර්ණ සූත්‍ර තේරුම්ගත් අතර විද්‍යාත්මක සංකල්ප සෙල්ලමක් සේ විසඳුවා. සඳලට නම් ඒ සෑම දෙයක්ම ගැඹුරින් අවබෝධ කර ගැනීමට කාලය ගත වුණා. ඇගේ සටහන් පොත අනෙකුත් අයගේ සටහන් පොත්වලට වඩා ඝනකම වුණා. ඒක තමයි ඇගේ නොපසු බස උත්සාහයේ සලකුණ. සමහර ගුරුවරුන් ඇයව ඇමතූ විට ඇයගේ පිළිතුර පැමිණියේ ප්‍රමාද වී. නමුත් සෑම විටම මේ නිසා ඇතමුන් ඇයව මන්දගාමී කෙනෙකු ලෙස වරදවා වටහා ගත්තා. අරකි දිහා බලන්න. එයා හරිම අමුතුයි. ඔව්, එයාගේ ඇඳුම්. මොන අය එයා හැමදාම තනියම ඉන්නේ. ඔයා හිතන් ඉන්නේ ඔයා ලොකුයි කියලා. මේ මාතෘකාව ගැන ඔයා මොනවද හිතන්නේ? අවසර අවසානයේ මහා අභියෝගාත්මක විභාගය පැමිණියා. ඒ දක්ෂතා මනින ගැඹුරු විචාර බුද්ධිය අවශ්‍ය වූ පරීක්ෂණයකි. වඩා වේගවත් සිසුන්ට ප්‍රශ්නවල සැබෑ ස්වභාවය තේරුම් ගැනීමට නොහැකි වුණා. ඔවුන් ඉතින් ඉගෙනගත් දේවල් පමණක් යොදාගත්තා. නමුත් සඳලි ඇය දින ගණන් ගෙන තනිකරම අධ්‍යයනය කළ නිසා ඇයට ප්‍රශ්නවල අන්තර්ගතය පහසුවෙන් විග්‍රහ කළ හැකි වුණා. ඇය සෙමින් නමුත් සම්පූර්ණ විශ්වාසයෙන් සෑම පිළිතුරක්ම ලිව්වා. ප්‍රතිඵල නිකුත් වූ දින සියලු දෙනා පුදුමයට පත් වුණා. පළමු ස්ථානයේ හිමි වී තිබුණේ සඳලිටයි. සඳලිගේ ගුරුවරයා ඇගෙන් මෙහෙම ඇහුවා. සන්දලි, ඔබ මේතරා විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගත්තේ කුහකද? ඔබ සැම විටම වඩාත්ම නිහඬවයි සිටියේ. ඔයාගේ කැපවීම අද ජයග්‍රහණය කරා. අපි ඔයා ගැන ආඩම්බර වෙනවා. ටීචර්, මුලින් මම බය වුණා. ඒත් ඔයාගේ ඉගැන්වීමේ ක්‍රමය නිසා මට මේ පාර වැඩිම ලකුණු ගන්න පුළුවන් වුණා. විදුහල්පතිතුමනි, මගේ වරදට අසන්තයේ පිපෙන පළමු මල වගේ නෙවෙයි. මම සරත් තිරතුවේ පිපෙන මලක් වගේ. ඒ මල් පිපෙන්න කලින් පොළවේ යට ගැඹුරු මුල් දානවා. ඒ මුල් ශක්තිමත් වෙනතුරු මල් පිපෙන්නේ නැහැ. ඒ මල පිපෙන දවසේ ඒක වඩා ත්‍රිව්‍ර සුවඳක් සහ වඩා තීක්ෂණ පැහැයක් දෙනවා. මම මගේ මුල් හදාගන්න වෙලාව ගත්ත විතරයි. මේ කතාවෙන් අපට දෙන ආදර්ශය තමයි වේගය සහ ගැඹුර අතර සෑම විටම ගැඹුර වැදගත් වේ. සමහරුන්ගේ සාර්ථකත්වය ඉක්මනින් දිලිසෙන්නට පුළුවන්. නමුත් ස්ථාවර අභ්‍යන්තර වර්ධනය දිනාගන්නා සාර්ථකත්වය ස්ථිරයි. ඔබේ පුද්ගලික වේගයට ගරු කර හැම කුණාටුවක්ම හැමදාටම තියෙන්නේ. ලස්සන දවස් තියෙනවා. කුණාටුව පහව යන තෙක් දැරෙන් අල්ලගෙන ඉන්න. ප්‍රශ්න වලින් ගැලවෙන දවස වෙනකම් දැරෙන් ජීවිතය අල්ලගෙන ඉන්න. ඇයි? ඔය දරුවන්ගේ ජීවිත වටිනවා.